Hello guys, සාදරයෙන් පිළිගන්නවා මාර්ටෙක් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවා iPhone සමාගම ගහපු 16 Pro Max එකයි 17 Pro Max එකයි කියන latest phone දෙකේ difference එක ගැන කතා කරන වීඩියෝ එකක්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉස්සෙල්ලම අපි කතා කරමු ෆෝන් දෙකේ ඩිස්ප්ලේ එක සහ ඩිසයින් එක ගැන. ඩිසයින් එක ගැන කතා කරොත් 6.9 inch all ඩිස්ප්ලේ එකක් තියෙන්නේ 120 Hz ප්‍රොමෝෂන් එකක් හම්බෙලා තියෙනවා 16 Pro Max එකේ. 17 Pro Max එක ගත්තොත් ඒකෙත් තියෙන්නේ 6.9 inch all ඩිස්ප්ලේ එකක් 120 Hz ප්‍රොමෝෂන් එකක්ම ඒකෙත් තියෙන්නේ. කොහොම ඩිස්ප්ලේ එක ගත්තොත් ස්මූත්නස් දෙකේම brightness ගත්තොත් 16 Pro Max එකේ 2000 nits brightness තියෙන්නේ 17 Pro Max එකේ ගත්තොත් ඒ කියන්නේ latest phone එකේ iPhone එක ගහපු update කරලා තිනවා 3000 nits brightness වෙනකන්. ඒ කියන්නේ 17 Pro Max එක 16 Pro Max එකට වැඩිය outdoor පාවිච්චි කරන්න ගොඩක් ගැලපෙනවා. ඊට පස්සේ අපි යමු build and body. ඒ කියන්නේ ෆෝන් එක හැදිලා තියෙන විදිහ ගැන. ඩිසයින් එක ගත්තොත් 16 Pro Max එකේ titanium frame එකක් තමයි තියෙන්නේ. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා 16 Pro Max එකේ. 17 Pro Max එක ගත්තොත් ඇලුමිනියම් බොඩි එකක් තමයි තියෙන්නේ. ඒකේ ඇලුමිනියම් බොඩි එකක් දාලා තියෙන්නේ ඒගොල්ලෝ බර අඩු කරගන්න. thickness එක ගත්තොත් 16 Pro Max එකේ ටිකක් වැඩි. 17 Pro Max එකේ thickness එක ගත්තොත් ටිකක් අඩුයි. weight එක ගත්තොත් හැබැයි 16 Pro Max එකේ ග්‍රෑම් 227යි 17 Pro Max එකේ ග්‍රෑම් 233ක් තියෙනවා. 17 Pro Max එකේ අප්ග්‍රේඩ් එක ලොකුම වෙනස්කම තමයි කූලින් සිස්ටම් එකක් තියෙනවා කැම්බර් කූලින් කියලා. එහෙනම් අපි යමු performance එකයි chip එකයි ගැන කතා කරමු. 16 Pro Max එකේ ගත්තොත් තියෙන්නේ A18 Pro chip එකක්. 17 Pro Max එකේ ගත්තොත් අප්ග්‍රේඩ් වෙලා ඇවිල්ලා තියෙනවා A19 Pro chip එකක්. 16 Pro Max එකට වැඩිය හැබැයි performance එක 17 Pro Max එකේ වැඩි boost කරලා ඒගොල්ලෝ හදලා තියෙනවා. 17 Pro Max එක 16 Pro Max එකට වැඩිය ගේමින් වලින් මල්ටිටාස්කින් වලින් ගොඩක් වැඩි. RAM එකත් ගොඩක් වැඩි කරලා තිනවා. 16 Pro Max එකේ RAM එක 8GB. ඒක අප්ග්‍රේඩ් වෙලා 17 Pro Max එකේ 12GB දක්වා වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි යමු කැමරා සිස්ටම් එක ගැන බලන්න. කැමරා සයිඩ් එක ගත්තොත් දෙකේම 48 megapixel fusion ultra wide lens දෙකක් තියෙන්නේ. හැබැයි 17 Pro Max එකේ ටෙලිෆොටෝ ලෙන්ස් 48 megapixel වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ full triple 48 megapixel system එකක් තියෙන්නේ. zoom එක අප්ග්‍රේඩ් වෙලා තිනවා. 16 Pro Max එකේ face cam එකේ zoom එක 5 scope වෙනකම් විතරයි තියෙන්නේ. හැබැයි 17 Pro Max එක අප්ඩේට් වෙලා face cam එක 8 scope වෙනකන් කියන්නේ 8ට zoom කරන්න පුළුවන්. front camera එක ගත්තොත් අප්ග්‍රේඩ් වෙලා තිනවා 12 megapixel. ඒකෙන් 18 megapixel center stage එකක් ඇවිල්ලා තිනවා. එතනින් selfie සහ video calls වල quality එකත් තවත් වැඩි වෙලා තියෙනවා 16 Pro Max එකට වැඩිය. වැදගත්ම කාරණයට යමු ඊට පස්සේ. බැටරි එක සහ charging පැත්ත. බැටරි එක ගත්තොත් 16 Pro Max එකේ 4700ක් 685ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ 4685ක් mAh 16 Pro Max එකට දීලා තියෙනවා. 17 Pro Max එකේ ගත්තොත් 5088ක් mAh ඒ වගේ තමයි දීලා තියෙන්නේ. charging පැත්ත ගත්තොත් 16 Pro Max එකේ 0 ඉඳන් 150ක් charge වෙන්න මිනිත්තු 35ක කාලයක් විතර යනවා. හැබැයි 17 Pro Max එක 150ක් charge වෙන්න 0 ඉඳන් මිනිත්තු 20ක කාලයක් වගේ තමයි යන්නේ. ඒ කියන්නේ 17 Pro Max එක 0 ඉඳන් 100 charge වෙන්න මිනිත්තු 40ක කාලයක් වගේ තමයි යන්නේ. ඊටත් අඩු වෙන්න පුළුවන්. අපි යමු ඊළඟට
එක්ස්ට්‍රා ෆීචර්ස් ගැන අමතර ෆීචර්ස් මොනවද 17 Pro Max එකට දීලා තියෙන්නේ කියලා බලන්න. 17 Pro Max එකේ නිව් ෆීචර් එකක් දීලා තියෙනවා කූලින් සිස්ටම් එකක්. ඒ කියන්නේ 16 Pro Max එකේ නැති කූලින් සිස්ටම් එකක් තමයි මේක දීලා තියෙන්නේ. ෆෝන් එක හීට් වුණාට ඔටෝ කූල් වෙන විදිහට. ඒකේ නම තමයි Vapor Camber Cooling System. ඒක 17 Pro Max එකට විතරයි ඉම්ප්‍රූව් කරලා තියෙන්නේ. 16 Pro Max එකේ ෆීචර් එක නැහැ. ඒ වගේම මේ දවස්වල කට්ටිය කතා වෙන වැදගත්ම දේ තමයි ඩුවල් වීඩියෝ රිකෝඩින් ෆීචර් එකක් 17 Pro Max එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක ක්‍රියේටර්ස්ලට ගොඩක් වටින දෙයක්. ට්‍රැවලර්ස්ලට ඒ වගේ YouTubersලා ෆොටෝග්‍රැෆර්ස්ලට හොඳටම වටින දෙයක්. ඊළඟට අපි කතා කරමු 16 Pro Max එකේ 17 Pro Max එකේ ස්ටෝරේජ් එක ගැන. 16 Pro Max එකේ ස්ටෝරේජ් එක ගත්තොත් 256GB 512GB 1TB වගේ ස්ටෝරේජ් රේන්ජ් තුනක් තමයි දීලා තියෙන්නේ. 17 Pro Max එක ගත්තොත් 256GB 512GB 1TB 2TB වෙනකම් අප්ග්‍රේඩ් කරලා තියෙනවා ස්ටෝරේජ් එක. 16 Pro Max එක ලංකාව වෙනවා වර්තමාන මිල ලක්ෂ 3.75ක් වගේ. 17 Pro Max එකක් වෙනවා ලක්ෂ 5.5ක් වගේ. ස්ටෝරේජ් එක අනුව ඒක වෙනස් වෙනවා. මම ඔයාගෙන් අන්තිමට අහන ප්‍රශ්නේ තමයි ඔයා iPhone ෆෑන් කෙනෙක්ද නැත්නම් Android ෆෑන් කෙනෙක්ද? iPhone ලගින් ගහපු හොඳම ෆෝන් එක තමයි 17 Pro Max එක. Samsung ලගින් නම් ගහපු හොඳම ෆෝන් එක තමයි මං හිතන විදිහට S25 Ultra එක. ඔයා මේ දෙකෙන් මොකකටද කැමති කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාම තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න.